හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මගේ channel එකත් subscribe කරන්න. අපි දරුවන්ට කතා කරන්න උගන්වනවා. ඒත් හොඳින් අහන්න උගන්වනවාද? අද අපි කතා කරමු ශ්‍රවණ කුසලතා ගැන. ශ්‍රවණ කුසලතා සංවර්ධනය, ශ්‍රවණ කුසලතාවේ විවිධ වර්ග, ශ්‍රවණ කුසලතාවේ ක්‍රියාකාරකම්, ශ්‍රවණ කුසලතාවේ වැදගත්කම, ශ්‍රවණ කුසලතාවය වැඩි කර ගැනීමට කළ හැකි දෑ මෙහිදී සාකච්ඡා කරමු. ශ්‍රවණ කුසලතාවය කියන්නේ අන්‍යයන් කියන දේ සැලකිල්ලෙන් අසා ඒවා නිවැරදි ලෙස අවබෝධ කරගෙන අවශ්‍ය තොරතුරු තේරුම්ගෙන ප්‍රතිචාර දක්වන්න ඇති හැකියාවයි. කෙටියෙන් කිව්වොත් කතා කරන දේ අහලා තේරුම්ගෙන අර්ථවත් ලෙස ප්‍රතිචාර දැක්වීමයි. භාෂා කුසලතාවයන්ගෙන් අත්‍යවශ්‍යම කුසලතාවය තමයි මේ ශ්‍රවණ කුසලතාවය. ඒ වගේම තමයි පළවෙනි කුසලතාවය. උපන්දා සිට දරුවාට කළ හැකි භාෂාවේ කාර්යය වන්නේ සවන් දීම. සවන් දීමෙන් දරුවා ශබ්ද වෙන්කර හඳුනා ගැනීමේ හැකියාව ලබා ගන්නවා. පළමුවෙන්ම තම ආදරණීය මව හඳුනා ගන්නවා. ඊට පස්සේ පියා, සහෝදර සහෝදරයින්, හැඳි ගැටෙන ශබ්ද, සත්තුන්ගේ ශබ්ද, දොරේ සීනු හඬ, නලා හඬ, දොර වැසෙන හඬ ආදී හඬවල් හඳුනා ගන්නවා. භාෂා කුසලතා කොටසක් වන සවන් දීම ඉතා වැදගත් කුසලතාවයක්. සවන් දීමෙන් විශාල වාග් මාලාවක් අත්පත් කර ගැනීමට දරුවා වර්ධනය වෙනකොට හැකියාව ලැබෙනවා. එම වාග් මාලාවේ ප්‍රමාණය මත ඔහුගේ බුද්ධිය වර්ධනය සිදු වෙනවා. මෙම තීරණාත්මක අවධියේදී දරුවාගේ භාෂා සංවර්ධනයට උපකාරී වන පෝෂණීය පරිසරයක් නිර්මාණය කරන්න ඕනේ. ක්‍රමයෙන් ලදරුවියෙන් ළමාවියට එළඹෙන දරුවන් ශ්‍රවණ කුසලතාවයද ක්‍රමානුකූලව සංවර්ධනය කරන්න ඕනේ. ශ්‍රවණ කුසලතාවේ විවිධ වර්ග 3ක් තියෙනවා. ඒ 3 තමයි 1. අවධානයෙන් සවන් දීම. අවධානයෙන් සවන් දීම කියන්නේ අවධානයකින් යුක්තව සවන් දීම. පෙරපාසල් දරුවන්ගේ අවධානයෙන් යුතුව සවන් දීම වර්ධනය සඳහා විවිධ ක්‍රියාකාරකම් තරඟ සැලසුම් කරන්න ඕනේ. අංක 2. අවබෝධයෙන් සවන් දීම. අවබෝධයෙන් සවන් දීම කියන්නේ සම්පූර්ණ අවධානය යොමු කරමින් සවන් දීම. මේ සඳහාද විවිධ ක්‍රියාකාරකම් හා ක්‍රීඩා යොදා ගන්න පුළුවන්. තුන්වෙනි කාරණය වින්දනය සහ සවන් දීම. ගීත, කතන්දර ආදී සවන් දීම තුළින් යම් රසවින්දනයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ශ්‍රවණ කුසලතාවය වර්ධනය කරන්න පුළුවන් ක්‍රියාකාරකම් අපි දැන් බලමු. ශ්‍රවණ කුසලතාවයේ ක්‍රියාකාරකම් අපි 4ක් මේකෙදි කතා කරනවා. පළවෙනි ක්‍රියාකාරකම තමයි දරුවන්ව එළියට එක්කගෙන ගිහින් රවුමට ඉඳ ගැනීමට සලස්සලා ඊට පස්සේ දැස් වසාගෙන නිහඬව පරිසරයට සවන් දීමට උපදෙස් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඇස් ඇරලා දරුවාගෙන් දරුවාට ඇසුණු ශබ්ද අපිට විමසන්න පුළුවන්. නැවත දරුවන්ට වර්ගීකරණයක් කිහිපයක් ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ පරිසර ශබ්ද, ශරීරයේ ශබ්ද, දුරින් ඇසෙන ශබ්ද, ළඟින් ඇසෙන ශබ්ද ලෙස කියලා දැස් වසාගෙන සවන් දීමට ඉඩ දීලා නැවත මේ වර්ගීකරණ යටතේ අපිට දරුවන්ගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. මොනවද ඇහුනේ? ඒ විදිහට කියලා. හරි. අපි දැන් දෙවෙනි ක්‍රියාකාරකම බලමු. මේකෙදි කරන්නේ දරුවන්ට ටින් 4ක් දෙනවා. ඒ ටින් 4 එකක ගල්, එකක වැලි, එකක හාල්, එකක පබළු විදිහට දාලා තමයි තියෙන්නේ. ඉස්සලාම මේවා දරුවන්ට ටින් වල තියෙන දේ පෙන්වන්න ඕනේ. ඊට පස්සේ ස්පර්ශ කිරීමටත් හොලවලා ශබ්ද අහන්නත් දෙන්න ඕනේ. ඊට පස්සේ සියලු පියන් වහලා මාරු කරලා, කියන්නේ මේ ටින් තියෙන තැන් මාරු කරලා මේ ටින් වලින් නැගෙන ශබ්ද අහන්න දීලා මේ වගේ තියෙන්නේ මොනවාද කියලා දරුවන්ගෙන් අපිට නම් කරන්න කියලා අහන්න පුළුවන්. දැන් කියන්නේ උදාහරණයක් ගත්තා දැන් වැලි ටින් එක හොලවලා අපි අහනවා මේ හොලවුවේ මොන ටින් එකද? අන්න ඒ වගේ අපිට අහන්න පුළුවන්. මෙතනින් අවධානයෙන් සමන් දීමට කියන කාරණය වර්ධනය වෙනවා.
ඊට පස්සේ ක්‍රියාකාරකම් 3 මේකෙති වෙන්නේ අර කලින් ක්‍රියාකාරකම් වගේම ටින් 4ක්නේ. ඒ හා එක වගේ ටින් 2 ගන්න අපි මේකෙදි පාවිච්චි කරනවා. ඒ කියන්නේ ගල් ටින් 2ක්, වැල් ටින් 2ක් එන්න ඒ වගේ. ඒ නිසා පළවෙනි ඊට කලින් කරපු ක්‍රියාකාරකම් වගේ තමයි මෙහෙදී කරන්න තියෙන්නේ. එක වර්ගයකින් එකම වර්ගවල ඒවා තෝරන්න දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ක්‍රියාකාරකම 4 පන්තියේ මේසය තිරයකින් වහලා මේසය මත හැඳි පොල් කටු පොත් පැන්සල් වැනි ද්‍රව්‍ය කිහිපයක් තියලා ඊට පස්සේ ගුරුතුමිය තිරයෙන් පිටිපස හිඳගෙන මේසයේ තියෙන ද්‍රව්‍ය එකින් එක මත ශබ්ද කරමින් ශබ්ද නිකුත් වෙනසේ තට්ටු කරන්න පුළුවන් ගුරුතුමියට. ඊට පස්සේ දරුවට කියන්න පුළුවන් මේ ශබ්ද හඳුනාගෙන කියන්න කියලා. ඒ ශබ්ද වර්ගීකරණය කරන්න හෝ නම් කරන්න කියලා අපිට උපදෙස් දෙන්න පුළුවන්. පෙර පාසල් දරුවන්ට පමණක් නෙවෙයි සෑම කෙනෙක්ටම ශ්‍රවණය වැදගත්. භාෂා වර්ධනයට මූලිකවම වැදගත් වෙනවා. හොඳින් අසන දරුවන්ට නව වචන වාක්‍ය රටා ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්. අධ්‍යාපන සාර්ථකත්වය වැඩි කරගන්නත් වැදගත් වෙනවා. ගුරුවරයා කියන දේ හොඳින් අහලා තේරුම් ගැනීමෙන් පාඩම් හොඳින් ඉගෙන ගන්නත් පුළුවන්. සමාජ කුසලතාද වර්ධනය කරනවා. අනිකාගේ අදහස් අහලා තේරුම් ගැනීමෙන් හොඳ සබඳතා ගොඩනගා ගන්න පුළුවන්. අවධානය හා මතක ශක්තිය වැඩි කරනවා. අහන දේ මතක තබා ගැනීම මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. ආත්ම විශ්වාසය වර්ධනය කරනවා. නිවැරදිව අහලා නිවැරදි පිළිතුරු දෙනකොට දරුවන්ට පුද්ගලයන්ට විශ්වාසය වැඩි වෙනවා. ශ්‍රවණ කුසලතාවයත් වැඩි කරගන්න පුළුවන්. ශ්‍රවණ කුසලතාවය වැඩි කරගන්න පුළුවන් දේවල් මොනවාද? දරුවෝ සඳහා නම් අපිට කරන්න පුළුවන් කතන්දර කියවන්න, අහන්න, කිටි කතා, සුරංගන කතා අහලා පස්සේ ප්‍රශ්න අහන්න, ගීත හා රිද්මික කවි, ළමා ගීත අහනකොට අවධානය වැඩි වෙනවා. අසා කියන්න වැනි ක්‍රීඩා කරන්නත් පුළුවන්. කෙටි උපදෙස් දීලා උදාහරණයක් විදියට රතු බෝලය අරගන්න කියලා ඒව කරන්න දෙන්න පුළුවන්. ශබ්ද හඳුනා ගැනීම, සත්තුන්ගේ ශබ්ද, වාහන ශබ්ද හඳුනා ගන්න උත්සාහ කරන්න පුළුවන්. වැඩිහිටියන් සඳහා නම් අවධානයෙන් ඇසීම, කතා කරන අය මැදට කතා නොකර අවධානයෙන් අහන්න, දිනපතා කෙටි කාලයක් පොත් සටහන් අහන්න පුළුවන්. අහන දේවල් වල වැදගත් කරුණු ලියලා තියාගන්නත් පුළුවන්. අහන දේවල් නැවත සාරාංශය කරගන්න පුළුවන්. ඔබ කියන්නේ මෙහිමද? ඒ විදිහට නැවත නැවත අහලා බලන්නත් පුළුවන්. ශ්‍රවණ කුසලතාවය දරුවන්ගේත් වැඩිහිටියන්ගේත් ජීවිත සාර්ථකත්වයට අත්‍යවශ්‍ය කුසලතාවයක් වෙනවා. දිනපතා කුඩා ක්‍රියාකාරකම් මගින් එය පහසුවෙන් වැඩි කරගන්න පුළුවන්. මේ වගේ තවත් වටිනා වැදගත් වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.